Welcome back to Baby's Diary our YouTube channel. ඉතින් ඔයාලව ආදරයෙන් පිළිගන්නවා අපේ YouTube channel එකට. අද මම ඔයාලත් එක්ක share කරගන්න ආවේ ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා හිතන දෙයක්. අපේ first baby shopping එක මේකෙදි අපි ඔයාලට අපි බබාට ගත්ත දේවල් සහ ඒ වගේ මෙල ගණන් සඳහන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා හිතෙනවා. ඉතින් තාමත් ඔයාලා අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම bell icon එකත් click කරන්න අමතක කරන්න එපා. දිගටම රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා Baby's Diary අපේ YouTube channel එකත් එක්ක. එහෙනම් දැන් අපි බලමු අපි අපේ බබාට ගත්ත බඩු සහ ඒ වගේ මිල ගණන් කොහොමද වෙන්නේ කියලා. එහෙනම් අම්මලා අපි මුලින්ම බලමු බබාට අත්‍යවශ්‍යම දෙයක් තමයි baby nappies කියන්නේ. baby nappies අපිට 18 size එකෙනොත් 22 size එකෙමුත් ගන්න කියලා තියෙනවා. මුලින්ම මේ තියෙන 18 size එකේ nappy මේ set එක 6ක් තියෙනවා. මේ pack එක nappy 6ක් තියෙනවා. ඒ 6 pack එකක් රුපියල් 400 තමයි උනේ. එතකොට මේක plain colors වලින් වගේම printed වලින්මුත් ගන්න පුළුවන්. මම නම් ගත්තේ printed වලින්. ඒ වගේ colors උත් තියෙනවා. ඒක ඔයාලට ඕන විදිහට තෝරලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ තියෙන්නේ 22 size වලින් nappy. මේ pack එකත් nappy 6ක් තියෙනවා. ඒ nappy pack එකක් රුපියල් 550ක් තමයි උනේ. ඒ වගේම අම්මලා කියන්න ඕනේ 18 size එකෙන් උනත් 22 size එකේ උනත් single side nappies තියෙනවා double side nappies තියෙනවා. මම නම් ගත්තේ single side මොකද ගොඩක් අය කියලා තිබ්බා single side එක තමයි හොඳ කියලා. මොකද සෝදලා වේල ගන්නත් පහසුයි. double side එකට වඩා ගොඩක් අය කියලා තිබ්බේ single side එක තමයි හොඳ කියලා. මේ තියෙන්නේ baby frock. මේ baby frock වලත් අම්මලා printed ඒවත් තියෙනවා. plain colors උත් තියෙනවා. මම ඔක්කොම කවලමට ගත්තා. මේවත් pack එක 6ක් තියෙනවා. ඒ pack එකක් රුපියල් 350කට තමයි මම ගත්තේ. මේ තියෙන wool suit එකට socks දෙකක්, hat එකක්, ඒ වගේම pant එකක්, jersey එකක් තියෙනවා. මේ වගේ jersey එකක් තියෙනවා. මේ වගේ colors ගන්න තියෙනවා අම්මලා. මේ set එකක් වුණේ රුපියල් 450ක්. ඒ වගේම තමයි අම්මලා මේ තියෙන්නේ baby hat socks mitten set. මම මේවා නම් ගත්තේ wool suit වලවත් panel suit වලවත් mittens තිබ්බේ නෑ. ඒ නිසා මම මේ වගේ set දෙකක් ගත්තා. මේ එකක් උනේ රුපියල් 350ක්. මේ තියෙන්නේ baby panel. මේවත් තියෙනවා එක පාටවල් වලින් ගන්න පුළුවන්. මම නම් ගත්තේ සුදු පාටයි නිල් පාටයි. මේ එකක් වුණා රුපියල් 380ක් වගේ මුදලක්. මේ තියෙන්නේ අම්මලා baby towel. මේවත් විවිධ පාටවල් වලින් විවිධ විදිහේ ඒවා වෙළඳපොලේ තියෙනවා. මේකක් උනේ රුපියල් 550ක් වගේ මුදලක්. මේ තියෙන pillow cases. මේවත් අම්මලා මේ මම නම් white color එකෙනුයි ඒ වගේම blue color එකෙනුත් මම ගත්තා. මේ එකක් උනේ රුපියල් 180ක් වගේ. මේවා නම් ඉතින් ඔයාලට ගෙදරදී උනත් මහ ගන්න මේ රෙදි අරගෙන මහ ගන්න උනත් පුළුවන්. ඒ උනට මම නම් කඩෙන් මේ හැමදේම ගත්තේ. මේ තියෙන්නේ 36 කපුරේදී. මේවත් ඕමනා වෙනවා කියලා අපිට කියලා තියෙනවා. මේ එකක් රුපියල් 300ක් වගේ මුදලක් තමයි උනේ. මේ තියෙන පෙකණි කටු ලේබර් රූම් බෑග් එකට තමයි මේ පෙකණි කටු අවශ්‍ය වෙන්නේ. අපිට කියලා තියෙන්නේ එකක් ගේන්න කියලා. නමුත් දෙකක් වගේ අරන් යන එක හොඳයි. මොකද එකක් හරි ඩැමේජ් වුණොත් තවත් එකක් තියෙන නිසා රුපියල් 120ක් වගේ තමයි වෙන්නේ වෙළඳ පොලේ මේ පෙකණි කටු වල මිල. මේ තියෙන cotton ball pack එකක් රුපියල් 300ක් වගේ මුදලක් තමයි වෙන්නේ වෙළඳ පොලේ cotton ball pack එකක්. බබාව පිහදාන ඒ වගේ වැඩවලට වෝඩ් එකේදී අපිට cotton ball අවශ්‍ය වෙනවා. ඒ වගේම තමයි මේ තියෙන්නේ wet wipes pack එකක්. මේකේ 80ක් තියෙනවා. wet wipes 80ක් තියෙනවා. මම ගත්තේ cute baby product එකෙන්.
මේක වෙළඳ පොලේ නම් රුපියල් 485ක් වෙනවා. මට ඩිස්කවුන්ට් ප්‍රයිස් එකට රුපියල් 400කට තමයි මේ පැක් එක හම්බ වුණේ. මේ තියෙන්නේ පැනල් සූට්. මේවත් කලර්ස් තියනවා ගන්න. මම නම් ගත්තේ white and blue colours වලින්. මේ වගේ තියෙනවා. මේ සෙට් එක තියෙනවා socks දෙකයි, hat එකයි, pant එකයි, jersey එකයි. මේකෙත් mittens තිබ්බේ නෑ. mittens තිබ්බේ නැති නිසා මම වෙනමම mitten set ගත්තා. පැනල් සූට් මේක සෙට් එකක් රුපියල් 480ක් වගේ මුදලක් තමයි වෙන්නේ. මේ තියෙන්නේ අම්මලා waterproof cotton cot sheet එකක්. දැන් නම් ගොඩක් වෙලාවට කියනවා rubber sheet එකට වඩා මේ sheet එකත් හොඳයි කියලා කියනවා. ඒ නිසා මම මේ වගේම තමයි ගත්තේ. මේකක් රුපියල් 800ක් වගේ මුදලක් තමයි උනේ. ඒ වගේම තමයි අම්මලා මේ තියෙන Rexin cot sheet. මේකට rubber sheet කියලා කියනවා. මේකක් රුපියල් 450ක් වගේ මුදලක් තමයි උනේ. ඒ වගේම කියන්න ඕන බබල්ස් තියෙන රබර් ෂීට් එකක් තියෙනවා. මම නම් ඒව ගත්තේ නැහැ. මම ගත්තේ මේ Rexin cot sheet. මේ තියෙන baby hooded blanket. මේක අර කැප් එකත් එක්කම එන බ්ලැන්කට් එක. මේකක් රුපියල් 700ක් වගේ මුදලක් තමයි උනේ. මම ගත්ත කඩෙන් නම්. ඒ වගේම තමයි අම්මලා මේ තියෙන්නේ මාවල් බ්ලැන්කට්. මේකක් රුපියල් 1400ක් වගේ මුදලක් තමයි උනේ. ඊළඟට තියෙන අම්මලා බේබි බෑග් එක. මම නම් ගත්තේ මෙන්න මේ විදිහ බේබි බෑග් එකක්. ඇත්තටම කිව්වොත් වෙළඳ පොලේ එක එක ෂොප් වල එක එක විදිහට මේ බෑග්ස් ගන්න තියෙනවා. මම නම් ගත්තේ මෙන්න මේ බෑග් එක. මේක large size එකක්. රුපියල් 1450ක වගේ මුදලක් තමයි උනේ. මේකේ ඇතුළත මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. මේ වගේ තියෙනවා. ඒ වගේම තව පොකට් එකකුත් තියෙනවා මේ වගේ. ඒ වගේම මේ දෙපැත්තේ සයිඩ් පොකට්ස් දෙකකුත් තියෙනවා. බබාට අවශ්‍ය බඩු ටික දාගෙන යන්න අපිට මේක ප්‍රමාණවත් වෙයි කියලා මට හිතෙනවා. ඒ නිසා මම large size එකක් ගත්තේ. ඒවට අම්මලා වෙළඳ පොලේ මීට වඩා වෙනස් විවිධ මිල ගණන් යටතේ විවිධ මාදිලියේ බෑග් නම් තියෙනවා. මේ තියෙන අම්මලා newborn baby net එකක්. මේකක් රුපියල් 900ක් වගේ මුදලක් තමයි උනේ. net වල නම් අම්මලා කියන්න ඕනේ විවිධ quality වලට අපිට වෙළඳ පොලේ මිලදී ගන්න තියෙනවා. මේකත් ඒ වගේම තමයි අම්මලා මේ තියෙන්නේ baby cloth drying rack එකක්. මම නම් මේ rack දෙකක් ගත්තා. එකක් 3650ක් කියලා එයාලා price කරලා තිබ්බට මම ගත්ත shop එකෙන් මට discount එකක් විදිහට 2800කට තමයි මේක rack එකක් ගන්න පුළුවන් වුණේ. Marvel කියන diapers brand එක තමයි මම බබාට තෝරගත්තේ. මේකේ diapers 16ක් අඩංගු වෙනවා. ඒ වගේම තමයි මේක price කරලා තියෙන 1200ට. මට discount price එකක් විදිහට 900ට තමයි මේක මම මිලදී ගත්තේ. මේ newborn baby diapers. මේ තියෙන්නේ baby coil set එකක්. මේකේ pieces 4ක් තියෙනවා. pillow එකත් එක්ක rolling pillow දෙකත් එක්ක තමයි මේ set එකේ එන්නේ. රුපියල් 1500ක් වගේ මුදලකට තමයි මම මේක මිලදී ගත්තේ. ඒ වගේම තමයි අම්මලා ඔයාලට කියන්න ඕන බේබි ටවලුත් තියෙනවා සිංගල් සයිඩ් ඩබල් සයිඩ් කියලා. මට ඒක මුලින් සඳහන් කරන්න අමතක වුණා. මම නම් බේබි ටවල් ගත්තේ ඩබල් සයිඩ් වලින්. අපි දැන් බලමු මම මට ගත්ත බඩුවල මිල ගණන් කොහොමද කියලා. මේ තියෙන්නේ චීතරෙදි. මේ එකක් රුපියල් 600ක් වගේ මුදලකට තමයි මම මිලදී ගත්තේ. අම්මලා මේ තියෙන්නේ බෙඩ් ජැකට්. බෙඩ් ජැකට් මම XL size එකෙන් තමයි ගත්තේ. මේකක් රුපියල් 350ක් වගේ වුණා. medium, large, XL මේ වගේ විවිධ size වලින් ඔයාලට වෙළඳ පොලෙන් බෙඩ් ජැකට් මිලදී ගන්න පුළුවන්. ඒ වගේම තමයි අම්මලා මේ තියෙන වස්ටි බොටල් එකක්. මේක ලේබර් රූම් එකට අවශ්‍ය වෙනවා කියලා තියෙනවා. රුපියල් 550ක් වගේ මුදලකට තමයි මම මේක මිලදී ගත්තේ. ඒ වගේම තමයි අම්මලා
පෑඩ්ස් පැකට් අපිට අවශ්‍ය වෙනවා. මේකක පෑඩ්ස් 10ක් තියෙනවා. මේ එක පැක් එකක් රුපියල් 240ක් වෙනවා. ඔයාලට විශේෂයෙන්ම අවශ්‍ය වෙන දේවල් වල මිල ගණන් එක්ක මම මේ දේවල් ඔයාලත් එක්ක බෙදාගත්තේ අම්මලා. ඊට අමතරව තව අපිට අවශ්‍ය වෙන ගොඩක් දේවල් තියෙනවා. පොඩි දේවල් තියෙනවානේ. ටිෂු තියෙනවා, ගෝස්ට් රෝල්, බ්ලේඩ්, බේබි බෝල්, ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. ඒව නම් සාමාන්‍ය වෙළඳපොළ මිල ගණන් යටතේ වලට මිලදී ගන්න පුළුවන්. ඒක තමන්ගේ පැති අනුව වෙනස් වෙන්නත් පුළුවන්. ඉතින් ඒව නම් සාමාන්‍යයි. ඊට අමතරව ගොඩක් වෙලාවට බේබි කෙයා අයිටම්ස් අපි ඔය බේබි කොලොන්, ක්‍රීම්, සෝප් ඒ වගේ දේවල් සුපර් මාකට් වල ඔයාලට ගන්න පුළුවන්. ගොඩක් වෙලාවට ඒ වගේ ඩිස්කවුන්ට් ප්‍රයිසස් තියෙනවා. ඉතින් ඒ දේවල් මම ඔයාලට මේ වෙලාවේ සඳහන් කරන්නේ නැහැ. මොකද වීඩියෝ එකක් දික් වෙන නිසා. ඒ වගේම තමයි අම්මලා කියන්න ඕනේ. බේබි ගොඩක් වෙලාවට කියනවා බබාලට කහ පාට, තැඹිලි පාට, බබාලට විතරක් නෙවෙයි අම්මලාට උනත් බෙඩ් ජැකට් චීත උනත් කහ පාට, තැඹිලි පාටින් එහෙම ගන්න එපා කියලා කියනවා. මොකද අර බබා කහ වුණොත් පේන්නේ නැති වෙන්න එහෙම පුළුවන් කියලා. ඒ නිසා ඒ ගැනත් ඔයාලා විශේෂයෙන් සැලකිලිමත් වෙන්න කියලා මම කියනවා. මම නම් කැන්ඩි ටවුන් එකට ළඟම නිසා මම කැන්ඩි ටවුන් එකෙන් තමයි මේ හැමදේම කලෙක්ට් කරගත්තේ. ඒ වගේම තමයි අම්මලා ඔයාලගේ පැතිවල මිල ගණන් මීට වඩා වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඔයාලත් අනිත් අයත් එක්ක අදහස් බෙදා ගන්න කැමති නම් ඔයාලගේ පැතිවල මිල ගණන් කොහොමද කියලා අනිත් අයත් එක්ක බෙදා ගන්න කැමති නම් කමෙන්ට් කරන්න. ඒ වගේම තමයි අපිමුත් තව දේවල් දැනගන්න තියෙනවා නම් ඒවත් කමෙන්ට් සෙක්ෂන් එකෙන් ඔයාලට අහලා දැනගන්න පුළුවන්. දිගටම බේබීස් ඩයරි අපේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් ඔයාලා අපිව subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. අපි නැවතත් අලුත් vlog එකකින් හමු වෙමු. බේබීස් ඩයරි YouTube channel එකෙන් මම මීට කලින් අප්ලෝඩ් කරලා තියෙන වීඩියෝ එකක් මගේ hospital bag එක හැදුණු විදිහ. ඉතින් අම්මලා මං හිතනවා ඔයාලට ඒකත් වැදගත් වෙයි කියලා. ඒක වැදගත් වෙයි කියලා හිතෙනවා නම් ඒකත් බලන්න. මං ඒ link එක ඔයාලට මේ වීඩියෝ එකෙන් සඳහන් කරන්නම්. ඒ වගේම අවශ්‍ය list එක මම ඒ comment section එකේ සඳහන් කරලා තියෙනවා. එහෙනම් අම්මලා ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. අපි අලුත් vlog එකකින් නැවත හමු වෙමු.